බර අඩු කරන්න සාර්ථකම ඩයට් එක දීර්ඝ කාලිනව කරගෙන යන්නත් පුළුවන්. අපි මේ කතා කරන්නේ half plate ක්‍රමය ගැන. ඔයා ආස ඕන දෙයක් කන්න පුළුවන්. අයිස්ක්‍රීම්, කොත්තු, නූඩල්ස් ඕන දෙයක්. සෞඛ්‍යයට හිතකර බව නැති බව වෙනම කාරණාවක්. නමුත් ඔයා ආස දේවල් කන ගමන් කෙට්ටු වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි කරන්නේ අපි ගන්න ආහාර ප්‍රමාණය අඩු කරන එක. half plate ක්‍රමය කියලා කිව්වට මේ කියන්නේ පිඟානෙන් හරියට භාගයක් කනවා කියන එක නෙමෙයි. මුලින්ම සතියක් වගේ කාලයක් වැය කරලා අපි තමන් ගන්න ආහාර පිළිබඳ අවබෝධයකට එන්න ඕන. සතියක් කියලා කිව්වේ අපි එක එක දවසට එක එක ප්‍රමාණයක් කන්නේ. එතකොට මේ සමස්තයක් වශයෙන් සතියක ආහාර ප්‍රමාණය අධ්‍යයනය කරපුවම අපි දවල් කෑම වේලකට බත් මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක්, මස් මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් මට කැවෙනවා. ඒ අතරතුර කොච්චර දේවල් කැවෙනවද? යාළුවෝ දෙන මුරුක්කු, චොකලට්, ටොපි ඔය වගේ කණේවා, ටී ටයිම් එක කියලා තේ බොනේවා ඕවා පිළිබඳව අවබෝධයකට එනවා. මේ සියලුම ආහාර වලින් අර අතරමැද කන මුරුක්කු, පොඩි ටොපි කොයි කැලේ නම් අයින් කරලම දාන්න ඕනේ. ඒවන වැඩක් නැහැනේ. අනිත් ආහාර වලින් 125ක් අඩු කරනවා. 4න් එකක් අඩු කරනවා මුලින්ම. 4න් එකක් අඩු කරාම ලොකුවට වෙනසක් දැනෙන්නේ නැහැ. නමුත් මේ 4න් එක අපි දිගටම පවත්වගෙන යනවා අවම වශයෙන් සති 2ක්. සති 3ක් 4ක් ගියත් කමන්නේ. ඒ අඩු කිරීම ඔයාගේ පද්ධති වලට සාමාන්‍ය තත්ත්වයක් වෙනකන් පවත්වගෙන යනවා. 125යිනේ. ගොඩක් වෙලාවට සති 2ක් විතර යනකොට ඇඟේ පද්ධති වලට මේ ආහාර වල අඩුවීම හුරු වෙනවා. ඊට පස්සේ අපි ආයේ අඩු කරනවා තවත් 25ක්. ඔන්න දැන් half plate 150කට අඩු කරලා. ඒකෙත් යනවා සති 2ක් හෝ ඊට වැඩි කාලයක් අපි මේ ඩයට් එකේ ඉන්නවා. ඒක Tamanට පුරුදු වෙන්න යන කාලය වෙනස් වෙනවා. ගොඩක් කලින් තවත් ආහාර ප්‍රමාණයක් අඩු කරොත් එහෙම ඒක ආතතිකාරී විදිහට දැනෙනවා. මේ ශරීරයට දැනෙන ආතතිය අඩු කරන්න තමයි මේ කාලය දිදී ආහාර අඩු කරන්නේ. ඉතින් තවත් සති 2ක හෝ ඊට වැඩි කාලයකට පස්සේ 50කට අඩු කරානේ. මේකෙනුත් තව ටිකක් අඩු කරනවා. ඒ කියන්නේ අපේ ආහාර ප්‍රමාණය 133ක් දක්වා අඩු කරනවා. ඒ කියන්නේ දැන් පටන් ගන්න කලින් ගත්ත ප්‍රමාණය 133කට අඩු කරනවා. ඒ කියන්නේ 3න් එකකට අඩු කරගන්නවා. ඇත්තටම ඔයාට අවශ්‍ය වෙන්නේ සෞඛ්‍යමත්ව පවතින්න ඔයා දැන් ගන්න ආහාර ප්‍රමාණයෙන් 133. ඒ කියන්නේ 3න් එකයි. මේ කියන්නේ සමස්ත ජනගහනය ගන්න ආහාර ප්‍රමාණ ගැන බලලා. කෙනෙක් වැඩියෙන් කනවා, කෙනෙක් අඩුවෙන් කනවා. එතකොට තමන්ගේ අවශ්‍යතාවයට අනුව තමන් හිතලා හදා ගන්න ඕනේ. දැන් මෙතෙන්දි ප්‍රවෘත්තීය රෝග තත්ත්ව වලින් පෙළෙනවා නම්, ඒ කියන්නේ ඔය තයිරොයිඩ් සම්බන්ධ ගැටලු ඒ වගේ ඒවා තියෙනවා නම් මේ ඩයට් කරන්න යන්න එපා. වෛද්‍ය උපදෙස් මත තමන්ගේ පෝෂණ සැලැස්ම හදා ගන්න. ඉතින් මේ විදිහට අඩු කරාම ඇඟේ පද්ධති වලට වැඩිය දැනෙන්නේ නැතුව ඔයා ආස දේවලුත් කාලා. මොකද ඔයා දැන් අයිස්ක්‍රීම් කනවා, නූඩල්ස් කනවා. ඒ හැමදේම පාලනයක් ඇතුව ඉතා කුඩා ප්‍රමාණවල ඉන්නේ කන්නේ. ඔයාට දීර්ඝ කාලීනව දිගටම මේක කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රතිඵල ඔයාට දිගටම ගන්න පුළුවන්. ජීවිත කාලෙම සෞඛ්‍යමත්ව ඉන්න පුළුවන්. කිසිම දෙයක් කෑවේ නැහැ කියලා මානසිකව වැටෙන්න පීඩනයකට ලක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.